අන්නියොන් හසයෝ ආයිබෝවන් කියලා පිළිගන්නවා. ඔන්න අදත් සුපුරුදු ලෙන්ගතුගමින් ඔයා අපේ කොරියන් ලයිෆ් විත් ලක්ෂාන් YouTube channel එකට. අදත් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ නව විෂය නිර්දේශයට අදාළව අපි සාකච්ඡා කරගෙන එන සංස්කෘතිය සහ තොරතුරු කොටස. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ 7 වෙනි පාඩමට අදාළ සංස්කෘතිය සහ තොරතුරු කොටසේදී අපිට මොනවද මෙයාලා ඉගෙන ගන්න දීලා තියෙන්නේ කියලා බලන්න. right? හරි. බලමු අපි එහෙනම් කතා බහ කරලා. නල්සි ළමයි මාතෘකාව දීලා තියෙනවා නල්සි. නල්සි කියලා කියන්නේ කාල ගුණය. එහෙනම් කතා කරන්න යන්නේ කොරියාවේ කාල ගුණය කොහොමද මෙයාලා බෙදෙන්නේ, කොහොමද තියෙන්නේ, මොනවද තියෙන්නේ, ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු මේ කොටසේදී අපි කතා කරනු ලබනවා. බලමු එහෙනම් කතා කරලා. හංගුගන් කොරියාව කියලා කියන්නේ පොම් යොරම් කාල් කෙල් සාගේජොල්. පොම් කියලා කියන්නේ මේ වසන්ත කාලය. යොරම් කියලා කියන්නේ රස්නේ කාලය. කාල් කියලා කියන්නේ සරත් කාලය. කෙල් කියලා කියන්නේ ශීත කාලය. සාගේජොරි තුරියොත්හන් නාරායිම්නිදා. සාගේජොල් ඍතු හතරකින් තුරියොත්හන් වෙන්වෙන්ව තියෙන නාරායිම්නිදා රටක් වෙනවලු. එහෙනම් කොරියාව කියලා කියන්නේ වසන්ත කාලය, රස්නේ කාලය, සරත් කාලය, ශීත කාලය වගේ ඍතු හතරක් වෙන වෙනම තියෙන රටක් වෙනවලු. පොම් වසන්ත කාලේ නම් 3 වෙනි මාසයේ සිට 5 වෙනි මාසය. ඒ කියන්නේ සම්වොල් ඕවොල්. හරි. 3 වෙනි මාසයේ සිට 5 වෙනි මාසය දක්වා තතථාමයෝ උණුසුම් අතර පොප්කොත්. මේ පොප්කොත් කියලා කියන්නේ සකුරාමල්. යොසංහොන් කියලා කියන්නේ අසලියාමල්. ග්වා කතන් හා සමාන අරන්තවුන් කොජි මානිපිම්නිදා. ලස්සන කොත් මල් මානිපිම්නිදා ගොඩක් පිපෙනවලු. එහෙනම් මේ වසන්ත කාලය 3 වෙනි මාසයේ සිට 5 වෙනි මාසය දක්වා ලස්සන සකුරා මල්, ඒ වගේම අසලියා මල් වගේ මේ ලස්සන මල් වර්ග ගොඩක් පිපෙනවා කියලා කියනවා. සරාම්දල් මිනිස්සු පොම්මචි වසන්ත කාලයට කොත් කූගියොන්දෝ මල් නැරඹීමටත් කාගෝ යන අතර අරන්තවුන් ලස්සන පොම් කියොන්ජි වසන්ත කාලයේ වටපිටාවෙන් චල්ගිම්නිදා විනෝද වෙනවලු. එහෙනම් මිනිස්සු මේ වසන්ත කාලයේදී මල් නැරඹීමටත් යන අතර ලස්සන වසන්ත කාලයේ වටපිටාවකින් විනෝද වෙනවා. එහෙම නැත්නම් වින්දනීයක් ලබනවා කියලා මෙයාලා කියනවා. right? හරි. අපි යමු ඊළඟ කොටසට මොකක්ද කියන්නේ කියලා බලන්න. ඊට පස්සේ කියනවා යොරම් රස්නේ කාලේ නම් යූවල් පල්වොල් 6 වෙනි මාසයේ සිට 8 වෙනි මාසෙ දක්වා තොබ්ගෝ රස්නේ අතර පීගමානියොම්නිදා පැස්ස ගොඩක් වහිනවලු. එහෙනම් රස්නේ කාලේ නම් 6 වෙනි මාසයේ සිට 8 වෙනි මාසෙ දක්වා රස්නේ සහ වැස්ස ගොඩක් වහිනවලු. චම්මාගා කත්නාගෝ සංසිබ්දෝගා නොපන්. චම්මා කියලා කියන්නේ වැසි කාලය. කත්නාගෝ අවසන් වෙලා. සංසිබ්දෝ සෙල්සියස් අංශක 30ක් නොපන් වැඩි මුදෝවිගා සිජක්තේමියෝන් අධික උෂ්ණත්වයක් ආරම්භ වුණාම නම් සරාම්දල් මිනිස්සු අරන්තවුන් ලස්සන හේබියොන්නිනා. හේබියොන් කියලා කියන්නේ මුහුදු වෙරළ. හේබියොන්නිනා මුහුදු වෙරළකට හෝ කේගොක් එරෝ. කේගොක් කියලා කියන්නේ ගම් ඉවුරක්. කේගගරෝ ගම් ඉවුරු වලට හිව්ගාරල් තෝනම්නිදා නිවාඩුවකට යනවලු. එහෙනම් මෙයාලා කියනවා වැසි කාලය අවසන් වුණාට පස්සේ සෙල්සියස් අංශක 30කට වැඩි අධික උෂ්ණත්වයක් පටන් ගත්තාම මිනිස්සු ලස්සන මුහුදු වෙරළවල වලට සහ ගම් ඉවුරු වලට යනවලු නිවාඩුවක් ගත කරා. ඊට පස්සේ කියනවා පමේනන් රාත්‍රියට නම් යොල්තේරාරෝ චමල් සොල්චිගිදෝ හම්නිදා. මේ යොල්තේරාලෝ චමල් සොල්චිගිදෝ හම්නිදා කියලා කියන්නේ ළමයි මේකට සිංහල අර්ථයක් හරි අමාරුයි. මේක කියන්නේ මේ රාත්‍රියට මේ ටිකක් අපහසුතාවයෙන් නිදා ගන්න වෙන අවස්ථාවක් තියෙනවලු. ඒ කියන්නේ දැන් මේ අධික උෂ්ණත්වය නිසා රැට නිදා ගන්න ඕනි හරි සැහැල්ලු ඇඳුමක් ඇඳගෙන ඊටමත් සැහැල්ලුවෙන් දාඩිය හින්දා ඒකින්ද අර රාත්‍රියට අධික අපහසුයෙන් නිදා ගන්න වෙන අවස්ථා දකින්න පුළුවන් කියලා කියනවා මේ යොරම් එකට. හරි. ඔන්න ඔය ටික තමයි මේ යොරම් එක සම්බන්ධයෙන් මෙයාලා කියලා තියෙන්නේ. right? හරි. අපි යමු ඊළඟට මෙයාලා මොකද්ද කියන්නේ කියලා බලන්න. ඊට පස්සේ කියනවා කාල් සරත් කාලේ නා. කූවල් ෂිප් ඊවල්. කූවල් කියලා කියන්නේ 9 වෙනි මාසයේ සිට 11 වෙනි මාසය දක්වා මග්ගෝ පැහැදිලි සා කියන අහස පැහැදිලි සා
시원한 날씨가 이어집니다. සිවොන්හන් සිසිල් නල්සි කාලගුණයක් ඉයෝචිම්නිදා පවතිනවා. එනම් මේ සරත් කාලයට නම් නවවෙනි මාසයේ 11 වෙනිදා වෙනකන් පැහැදිලි අහසක් පැහැදිලි වටපිටාවක් සහ සීතල කාලගුණයක් සිසිල් සීතල නෙමෙයි සිසිල් කාලගුණයක් තියෙනවා කියලා කියනවා. හියොන් සෙක්සෙක්ගේරෝ මේ හියොන් සෙක් කියලා කියන්නේ විවිධ පාට වලින් කොප්ගෝ මුද්දන් කියන්නේ වර්ණමත් වූ තම්පුම් කියලා කියන්නේ අර මේක ක්‍රියාන්විතයක් තම්පුම් කියන එකේ අදහස අර ගස්වල කොළ අවපැහැ ගැන්විලා වැටීම. අනේක තමයි මෙතන කියන්නේ. හරි. ඒතකොට මේ ගස්වල කොළ වැටීම පොගි වීහෙ බැලීම උදෙසා සංගරෝ කඳුවලට යොහෙන් තෝනානන් සංචාරයකට යන සරාම්දරි මන්සම් නිදා මිස් වැඩි කියලා කියනවා. එනම යාලා කියනවා විවිධ පාට වලින් වර්ණමත් වූ මේ තම්පුම් කියන ක්‍රියාවලිය ගස්වල කොළ වැටීමේ ක්‍රියාවලිය බැලීම උදෙසා මිනිස්සු කඳුවලට සංචාරයක් යනවා කියලා කියනවා. නල්සිගා කාලගුණයේ චොහා ඒ කියන්නේ හොඳ නිසා හක්කියෝ පාසල් වල උන්දොන් හේ කියලා කියන්නේ අර ක්‍රීඩා උත්සව. හරි නා කියන්නේ හෝ චුක්චේතන් ඉවෙන්ට්ස් තන් ආදී කතන් චුන්යෝහන් ඒ කියන්නේ ඒ වගේ සමාන චුන්යෝහන් වැදගත් හිංසා උත්සව මානි ගොඩක් යොල්ලිම් නිදා විවුර්ත කරන කියන්නේ කරනවා කියන අදහස. එහෙනම් මෙයාලා කියනවා කාලගුණය හොඳ නිසා පාසල් වල ක්‍රීඩා තරඟ හෝ විවිධ වූ ඉවෙන්ට් වගේ දේවල් ඒ කියන්නේ විශේෂ දේවල් විශේෂ උත්සව මෙන්න මේ කාලයට කරනවලු. හේතුව මොකද්ද? කාලගුණය හොඳ නිසා. right? හරි. අපි යන් ඊළඟට මොකක්ද කියන්නේ කියලා බලන්න. ඊළඟට කියනවා කියොල් ශීත කාලය. ෂිප් ඊවොල් බුතෝ ඊවෝ. ඒ කියන්නේ මේ 12 වෙනි මාසයේ සිට 2 වෙනි මාසය දක්වාලු ශීත කාලය. යොන්හා ශිප්දෝ කජි යොන්හා කියලා කියන්නේ මේ බිඳුවට අඩු සිප්චෝ කඩි සෙල්සියස් අංශක 10ක් දක්වා. කියන්නේ මේ ඍණ මට්ටමක් දක්වා නෙරියෝකල් චොන්දෝ පහළට යන චොන්දෝරෝ අවස්ථාවරින් මෙව් ගොඩක් චුබ්ගෝ සීතල අතර. මෙතන කියන්නේ ශීත කාලේ නම් 12 වෙනි මාසයේ සිට 2 වෙනි මාසෙ දක්වා බිඳුවට වඩා පහළට යනවලු. ඒ කියන්නේ ඍණ මට්ටමකට දක්වා පහළ යනවලු උෂ්ණත්වය. ඒ පහළ ගිහිල්ලා ඒ අවස්ථාවේදී ගොඩක් සීතලයි කියලා කියනවා. ඊට පස්සේ කියනවා ගංමුල් කියලා කියන්නේ මේ ගඟේ වතුර යොල්ගිදෝ හම්නිදා ගල් වීමත් වෙනවලු. ගංවල තියෙන වතුර ගඟවල වල තියෙන වතුර ගල් වෙනවා කියලා කියනවා. නොපන් චිතේන නූනි මානි මේ නොපන් කියලා කියන්නේ මේ උසස් ඒ කියන්නේ ඉහළයි කියන අදහස. හරි. නොපන් චිතේන ඉහළ ස්ථානවල නූන් හිම මානි ගොඩක් නෙරියෝ කියලා කියන්නේ පහළට වැටලා. ඒ කියන්නේ හිම වැටිලා. ඒ කියන්නේ ඉහළ ස්ථාන කඳුවල හරි ඉහළ ස්ථානවල හිම ගොඩක් වැටිලා සකීත බොත ඒ කියන්නේ සකී කියන ක්‍රීඩාවර දන්නවනේ හිම මත ලිස්සලා යම ඒක සහ සකී බෝට් අර බෝට්ටුවක් මාර්ගයෙන් කරන කියෝල්ස් ස්පෝර්ට් සීත කාලේ ස්පෝර්ට් ඒ කියන්නේ ක්‍රීඩා චල්ගිනන් විනෝද වන සරාම්දරි මන්සන් විදා මිනිස්සු වැඩි. එහෙනම් මේ ඉහළ ස්ථානවලට හිම ගොඩක් වැටුනහම අර සකී හිම මත ලිස්සලා යම් වගේ මේ ශීත කාලයට කරන ක්‍රීඩා වර්ග කරමින් විනෝද වෙන මිනිස්සු ගොඩයි කියලා කියනවා. සම්මිල් චුබ්ගෝ දවස් 3ක් සීතලයි සහ සම්මිල් තතතන් දවස් 4ක් රස්නේ. ඒකට කියනවා මොකද්ද? සම්හන් සාවොන්. මේ කියන්නේ මේ ක්‍රියාවලිය මම කියන්නම් හියොන්සං නතා නාගිදෝ හම්නිදා මේ හියොන්සං කියලා කියන්නේ සංසිද්ධිය නතා නාගිදෝ හම්නිදා පෙන්눔 කරනවා කියලා. ඒකද මෙතන කියන්නේ මේ දවස් 3ක් සීතලයි දවස් 4ක් රස්නේ. ඒ කියන්නේ මොකද්ද? දැන් සතියක් ගත්තාම සමහර විට එක දිගට දවස් 3ක් සීතල වෙනවා. ඊට පස්සේ ඊතුරු දවස් කීපේ රස්නේ වෙනවා. ඊට පස්සේ නැත්තම් සමහරට එක දිගට දවස් 4ක් විතර රස්නේ ඊට පස්සේ සීතල වෙනවා. මේක මේ සෝභා ධර්මයෙන්ම දීලා තියෙන සංසිද්ධියක්. මොකද මිනිස්යාගේ ජීවය පැවැත්වීම උදෙසා මොකද හේතුව එක දිගටම සීත කාලයක් තිබුණොත් එහෙම
මිනිස්සු මැරෙන්න ගන්නවා. ඒක නිසා ටික කාලයක් සීතලයි ඊට පස්සේ ටික දවසක් ගොඩක් අධික රස්නයක් නෙවෙයි සාමාන්‍ය හිරු එළිය වැටලා රස්නයක් තියෙනවා. ඒක තමයි මේ සංසිද්ධිය. ඒකට කියන නම තමයි මෙතන දීලා තියෙන්නේ. මෙන්න මේ කියන නම. එතකොට මේ සංසිද්ධියත් මෙන්න මේ කෙල් ශීත කාලයේදී වෙනවා කියලා මෙයාලා මෙතන පෙන්눔 කරනවා. රයිට්? හරි අපි යන් ඊළඟට මොකක්ද කියන්නේ කියලා බලන්න. ඊට පස්සේ කියනවා හංගුක් සරාම්දල් කොරියානු මිනිස්සු නෝමු තවුන් ගොඩක් රස්නේ යොරම් ඉනා යොරම් එකට හෝ නෝමු චූන් ගොඩක් සීතල කියොල් පුදා ශීත කාලයට වඩා ශිවොන් හගෝ සිසිල් සහ කියොන්චි අරන්තවුන් වටපිටාව ලස්සන පොම්ගුවා කාල් වසන්ත කාලයට සහ සරත් කාලයට චවාහම් නිදා කැමති කියලා කියනවා. මෙයාලා මෙතන කියනවා කොරියානු මිනිස්සු ගොඩක් රස්නේ රස්නේ කාලයටවත් ගොඩක් සීතල ශීත කාලයේ දෙකටම වඩා මේ සිසිල් ඒ වගේම ලස්සන වටපිටාවක් තියෙන වසන්ත කාලයට සහ සරත් කාලයට ගොඩක් කැමතියි කියලා. කොරෝනා නමුත් යොජම් මේ දිනවල ඉසං කියොන්ගරෝ කියන්නේ මේ ඉසං කියලා කියන්නේ නිකන් වෙනස් කියන අදහස. හරි. ඉසං කියොන්ගරෝ කියන්නේ වෙනස් උෂ්ණත්වයක් පොම්ගුවා කාල් වසන්ත කාලයේ සහ කාල්වල චල්ලාචින් ගොත් කත්තාගෝ ඒ චල්ලාචින් කියන කොටයි. හරි චල්ලාචින් ගොත් කත්තයි කියන්නේ කොට වෙලා වගේ කියලා මානන් සරාම්දිර ගොඩක් මිනිස්සු යාගිහම් නිදා කතා. මෙතන කියන්නේ මේ වර්තමානයේ වෙනකොට වෙනස් කාලගුණික තත්ත්වයලු තියෙන. ඒකේ වෙනස් වෙනවලු. ඒකින්ද මේ වසන්ත කාලයේ සරත් කාලය කොට වෙලා කියලා කියනවලු. ඒ දවස් ඒ කාල ටික කොට වෙලා කියලා මිනිස්සුන්ගේ කතාවක් තියෙනවා. මේක කතාවක් විතරයි. මේ වර්තමානයේ වෙනකොට දැන් කාලගුණික තත්ත්ව වෙනස් වෙලා දැන් ලංකාව වුණත් ගත්තාම ඒ කාලෙට අවශ්‍ය වැස්ස වහින කාලෙට සමහරට පායන කාලෙට වහිනවා. ඒ වගේ කාලගුණික තත්ත්වය තියෙන්නේ. මෙයාලා මෙතනත් කියනවා මේ වසන්ත කාලය සහ සරත් කාලය මේ වෙනකොට කොට වෙලාලු. ඒ කියන්නේ අර යොරම් එක සහ ශීත කාලය නේද? රස්නේ කාලය සහ ශීත කාලය දිග වෙලා එකෙන් වෙන බලපෑම වැඩි වෙලා මෙන්න මේ හොඳට තියෙන කාල දෙක පොඩ්ඩක් කොට වෙලා ඒ වගේ කතාවක් මිනිස්සු අතර තියෙනවලු මේ වර්තමානයේ යොජම් වර්තමානයේ එහෙම නැත්නම් මේ දවස් වෙනකොට ඒ වගේ කතාවක් තියෙනවා කියලා කියන්නේ. රයිට්? ඔන්න ওই විදිහට තමයි කොරියාවේ කාලගුණික වර්ග හතරක් තියෙනවා. කියන්නේ ඍතු හතරකට තමයි යටත් වෙලා තියෙන්නේ. වසන්ත කාලේ, රස්නේ කාලේ, සරත් කාලේ සහ ශීත කාලේ යන ඍතු හතරට යටත්ව තමයි කොරියාව කියන රට තුල මේ කාලගුණය පිහිටන්නේ. ඉතින් වසරේ විවිධ වූ කාලවලදී විවිධ වූ කාලගුණික තත්ත්ව තමයි තියෙන්නේ. හරි. ඒ පිළිබඳව තමයි මේ අලුත් පොතේ 7 වෙනි පාඩමට අදාළව කාලගුණය කියන සංස්කෘතිය සහ තොරතුරු කොටසේදී අපි කතා කරේ. එහෙනම් අපි නැවතත් ඊළඟ පාඩමේදී සංස්කෘතිය සහ තොරතුරු කොටසේදී මුණ ගැහෙන බලාපොරොත්තුෙන් ඔබට එහෙනම් ජය ප්‍රාර්ථනා කරනවා.